ඔන්න ඉතින් කලින් මම ඔයාලට අපේ හොස්ටල් මූවිං ලොග් එක ගෙනාවනේ. ඉතින් ඔන්න අද මම ඔයාලව එක්කන් යන්න හදන්නේ පේරාදෙණිය කැම්පස් එකේ අපේ වෙල්කම් සෙරමනි එක කොහොමද කියලා බලන්න. ඒ වගේම යුනිවර්සිටි කට් ඔෆ් රිලීස් කරලා තිබුණා මම දැක්කා. ඔයාලා හැමෝටම මගෙන් සුබ පැතුම්. ඔන්න ඉතින් අපි දැන් ලෑස්ති වෙලා වෙල්කම් සෙරමනි එකට යන්න තමයි හදන්නේ. මේක තමයි අපේ කැම්පස් එකේ පළවෙනි දවස. හැමදාම උදේට ලෙක්චර්ස් යන ලෑස්ති වෙලා මෙන්න මේ වගේ පල්ලෙහාට බැහැගෙන එනකොට අපිට ඉස්සරහින් මේ පේන මහවැලි ගඟත් එක්ක තියෙන වීව් එක බලනකොට පුදුම නිදහසක් වගේම සතුටක් තමයි හිතට දැනෙන්නේ. ඉතින් ඔන්න අපි ලෑස්ති වෙලා කැන්ටින් එකට ආව උදේ කෑම අරගන්න. උදේට මේ වගේ පෝලිමක් නම් තියෙනවා. ඒ වුණාට ඒක ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. අපිට ඉක්මනට කෑම දීලා ඒ ඇන්ටිලා අපිව යවනවා. අපිව මුලින්ම කැම්පස් එකේ බස් වල තමයි ෆැකල්ටි එකට එක් කරගෙන යනවා කියලා තිබුණේ. හැබැයි අන්තිමට අපිට පයින් යන්න තමයි උනේ. හැබැයි මම හිතනවා බස් එකේ යනවට වඩා මේ ගමන පයින් යන එක තමයි හොඳ කියලා. ඒ මොකද කියලා ඔයාලටත් ඉස්සරහදි පෙනෙයි. ඔයාලම බලන්නකෝ. තවම කැම්පස් එකේ මුල්ම දවස් වගේම ළමයි මේ තැන් ගැන හරියට දන්නෙත් නැති නිසා අපිව එකටම තමයි ෆැකල්ටි එකට එක්කගෙන ගියේ. බලන්නකො මේ ගස් අස්සෙන් ඉර එළිය ලස්සනට වැටෙනකොට වීව් එක මොන වගේද කියලා. ඔයාලට මේ ඈතින් පේන්නේ හිල්ඩා හොස්ටල් එක. ඔයාලා ඒ ගැන නම් අහලත් ඇති. අපිට හැමදාම ලෙක්චර්ස් යන්න තියෙන මෙන්න මේ විදිහට තමයි. ඇත්තම කියනවා නම් මටම පින් දෙනවා ඒ ලෙවල් වලට මහන්සි වෙලා පාඩම් කරපු එක ගැන. මේ පරිසරය ඇස් දෙකට දකිනකොට පුදුම ලස්සනයි වගේම සීතලයි, හරිම සනීපයි. ඔයාලා බලන්නකෝ මෙන්න මේ වීව් එක. අපිට මෙතනින් ලෙක්චර්ස් වලට පරක්කු වෙලාද නැත්තම් කලින්ද කියලාත් හිතාගන්න පුළුවන්. ඔන්න ඔය පේන්නේ පේරාදෙණිය කැම්පස් එකේ වල. ඔයාලා දන්නවනේ ඒක නම්. අපේ කැම්පස් එකේ බලන කොහේ හරි තැනක මෙන්න මේ වගේ මල් පෙති වැටිලා මල් පිපිලා තියෙනවා බලාගන්න පුළුවන්. අපේ අයියලක් කලා අපිව පිළිගන්න මෙන්න මේ විදිහට තොරණකුත් ලස්සන්ට ගහලා තිබුණා. අපි දැනගත්ත විදිහට මීට කලින් මේ වගේ තොරණක් ගහලා නෑ අපේ ෆැකල්ටි එකෙන්.
අපි දැන් මේ යන්නේ තල් පාර දිගේ. ඔයාලට පේනවා ඇති හැම පැත්තකින්ම රෝස පාට, කහ පාට, රතු පාට වගේ මල් ගොඩක් පිරිලා තියෙනවා. බ්ලූමිං සීසන් එක නොවන කාලෙට මේ වගේ නම් ඔයාලා හිතාගන්නකො බ්ලූමිං සීසන් එකට මොන වගේද කියලා අපේ කැම්පස් එක. ඔයාලට පේනවද මෙන්න මෙතන ඈතින් රතු පාට මල් පිපිලා තියෙන්නේ පහුගිය දවස්වල FB එකේ හැම වෛරල් ගියපු ගහ. ඒකත් ඔයාලට ඉක්මනටම මම ළඟට පෙන්නන්නම්. මේ තියෙන අපේ ස්විමින් පූල් එක. දැන් අපේ ජිම්නේසියම් එක ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඇතුළට ගිහිල්ලා අපි තැනක් හොයාගෙන වාඩි වුණා. ඔන්න දැන් අපේ වෙල්කම් සෙරමනි එක පටන් ගන්නයි යන්නේ. ඔයාලා දන්නවද අපේ ජිම්නේසියම් එකට තියෙන නැචරල් AC? සීතලම සීතලයි. ඒ වගේම අපිට පොඩි ට්‍රීට් එකකුත් හම්බුණා. මෙන්න මේ විදිහට ප්‍රධාන ආරාධිත අමුත්තන්ව පිළිගත්තට පස්සේ පේරාදෙණිය සරසවි ගීතය කියන්න තමයි අපිට තිබුණේ. ඇත්තටම ඒක කියන වෙලාවේදී මේක හීනයක්ද කියලාත් වෙලාවකට හිතුණා. පුදුම ආසාවකින් හීන දැකපු කැම්පස් එකේ වෙල්කම් සෙරමනි එකේ ඉඳගෙන කැම්පස් එකේ ගීතය කියන්න තියෙන තරම් සතුටක් තව කොහෙන්ද? ඇත්තටම මේ වෙලාවේ නම් ඇඟේ හිරිගඩුත් පිපුණා. අපේ අයියලා අක්කලා අපිට ලස්සන ඉවෙන්ට්ස් ගොඩාක් ඕගනයිස් කරලා තිබුණා. හරි ඔන්න මම මෙතනින් එහාට නම් කතා කරන්න යන්නේ නැහැ. ඔයාලම අපේ වෙල්කම් සෙරමනි එක බලන්නකෝ. Our founder, Vice Chancellor, visionary leader, Sir Ivor Jennings, made it such a beautiful university is to provide you a conducive learning environment. Ladies and gentlemen, at Peradeniya, we don't just transmit knowledge, not just instill skills, but or promote alcohol. If vandals and trespassing, I will not collect money or organize events without proper authorization. I will work collaboratively with others. Promote teamwork and learn from my peers. I will actively participate in university life and contribute to building a strong, compassionate, භෞතික සම්පත් වශයෙන් ඔබට එක්ස්කියුස් නෑ මේක මගේ අරුවත් කාටවත් දොස් කියන්නේ.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වෙල්කම් සෙරමනි එක ඉවර වුණේ. ඉතින් තවත් vlog එකකින් ඉක්මනින්ම ඔයාලව හම්බ වෙන්නම්. එතකම් බයි. පරිස්සමින් ඉන්න.